අපි බලමු පුතේ 2025 මේ පේපරේ ආපු MCQ P6 MCQ ප්‍රශ්න ටික 39 ඉඳලා 50 වෙනකන් ප්‍රශ්න ටික. ඇත්තටම මේවා මේ සාමාන්‍යයෙන් මේ සරල කාරණා තියෙන්නේ. හරි අමාරු දේවල් නෙමෙයි. ඔයගොල්ලන්ට පොඩ්ඩක් අර මේ P6 MCQ ප්‍රශ්න කියලා කියන්නේ ටක් ගාලා වැඩි වෙලාවක් ගන්න නැතුව හිතලා උත්තරේ ගන්න ඕන. හරිද? ඒ කියන්නේ අර රචනා ප්‍රශ්නයක් ලියනවා වගේ නෙමෙයි. අපි රචනා ප්‍රශ්න ලියනකොට කරන්න ඕන මොකද්ද? සියලුම දාන්න කාරණා ටික ඒක ලියලා අපිට ගන්න පුළුවන් ලකුණු ප්‍රමාණයක් ගන්න ඕන. MCQ එහෙම රචනා ප්‍රශ්නයක් ලියනවා වගේ අර හිමීට සුළු කර කර සූත්‍ර ලියලිය එහෙම කරන්න බෑ. හරිද? හිතන්න ඕන කාරණා ටික ගන්න ටක් ගාලා හිතුවා උත්තරේ ගත්තා. හරි. මේකේ පුතේ 39 ප්‍රශ්නේ. ඇත්තටම සරල ප්‍රශ්නයක් හිතුවන උත්තරේ ගන්න පුළුවන්. ඕකේ H ඒකකය මොකද මගින් ප්‍රකාශ කරන ලබන්නේ මොකද්ද භෞතික රාශිය අහනවා. හරි. දැන් එතකොට AH කිව්වම ඇම්පියර් පැය කතාවක්. හරි. එතකොට මේක සාමාන්‍යයෙන් කාට හරි මේක බැලුවයින් පස්සේ හිතෙන්න පුළුවන් ජවයේ පැත්තට යනවා. නැත්නම් ක්ෂමතාව පැත්තට යනවා. හැබැයි ඇත්තටම ක්ෂමතාව නෙමෙයි මේ මෙතන කතා කරන්නේ. හරිද? මේ තින්නේ ධාරාව, මේ තින්නේ කාලය. හරි. එතකොට ධාරාවයි කාලයයි කියන්නේ Q සමානයි IT. Q සමානයි IT. හරිද? ඔය සූත්‍රය අපි කතා කරා. එතකොට මේක ඇවිල්ලා ආරෝපණය. හරි. නැත්නම් ආරෝපණය මයින් එකේ කුලෝම්. එතකොට මේ තියෙන්නේ ආරෝපණය. දැන් මේක මේම හැදුවා නම් ඒක වැරදි. එහෙනම් කෙලින් මෙතන අහලා තියෙන්නේ ආරෝපණය. සරල දෙයක්. ඊළඟට 40 පුතේ 40 සරල ගණනක් තියෙන්නේ. ජවරෝධයකට නිව්ටන් මීටර් 10ක ව්‍යාවර්තයක් දෙනවා. ඒ කියන්නේ නිව්ටන් මීටර් 10ක ටෝක් එකක් දෙනවා. ඊට පස්සේ මේක නිශ්චලතාවයේ ආරම්භය කියනවා. ඒ කියන්නේ ආරම්භක කෝණික ප්‍රවේගය බිඳුවයි. අවශ්‍ය කෝණය දීලා තියෙනවා 0.5යි කියලා. ඊට පස්සේ RPM එක දීලා තියෙනවා 960යි කියලා. ගතවන කාලය හොයන්න කියලා කියනවා. 5 වලට 3ක් ගන්න කියනවා. අපි සරලව මේක රුපියක් යන්දුත් මෙන්න මේ විදියට. කාලය තමයි ඉක්මන් කරන්න ඕනේ ඉක්මනට වැඩ කරන්න ඕනේ. හරි. ඒතර මේකේ තියෙන ටෝක් එක 10 නිව්ටන් මීටර්. හරි. ඊට පස්සේ මේකේ අවශ්‍ය කූර්ණය තියෙනවා I එක. හරිද? I එක දීලා තියෙනවා 0.5 kgm වර්ග කියලා. 0.5 kgm වර්ග කියලා. ඊට පස්සේ ඔගන් දීලා තියෙනවා මෙතන ඔමෙගා නෝට් බිඳුවයි. ආරම්භක කෝණික ප්‍රවේගය බිඳුවයි. ඔමෙගා නෝට් සමානයි බිඳුවයි. ඊළඟට දීලා තියෙනවා මෙතන RPM. හරි. ඒතර RPM එක දීලා තියෙනවා 960යි කියලා. 960යි RPM. එතකොට මතක තියාගන්න ඕන අපිට සාමාන්‍යයෙන් මෙතන සංඛ්‍යාතය හොයනවා නම් RPM එක 60න් බෙදන්න ඕන. එතකොට මෙතන මම සිම්පල් F කියලා කිව්වොත් 960 බෙදීම 60. හරි. එතකොට RPM බෙදීම 60. එතකොට 960 බෙදීම 60. ඔහොම තමයි ඒ. හරිද? එතකොට ඔය එක තමයි අපිට දීලා තියෙන දත්ත ටික. ඔයාලට කියන්නේ මෙතන ගතවන කාලය හොයන්න කියලා පුතේ. ගතවන කාලය හොයන්න සූත්‍රය තමයි ඔමෙගා සමානයි ඔමෙගා නෝට් දාන. හරිද? ඇල්පටි සූත්‍රය. ඕකනේ අපි දාන්න ඕන. හරිද? එතකොට මේකට එකපාර දාන්න අපි ඔමෙගා දැනගන්න ඕන. ඔමෙගා නෝට් දන්නෝ කීයද බිඳුවයි කියලා ඇල්ෆා එකයි T එකයි දැනගන්න. හරි. එතකොට මේකත් අපි පියවර ඔස්සේ ගත්තොත් එම අපිට කීප තව සූත්‍ර දෙකක් ලියන්න ඕන. එකක් තමයි ඔමෙගා සමානයි 2πf. හරි. ඒකෙන් මෙන්න මේකට උත්තරේ එනවා. ඊට පස්සේ මෙතන බිඳුවයි මේ ඇල්ෆා ගන්නන් ටෝ සමානයි I ඇල්ෆා දාන්න ඕන. ටෝ සමානයි I ඇල්ෆා දාන්න ඕන. හරි. ඉතින් මේ සූත්‍ර දෙක තුන ලියලිය ඉන්න එපා MCQ එකක් ඉඳලා. මේ තියෙන උත්තර මෙතෙන්ට ආදිශ කරන්න. හරි. එතකොට ඔයාලට සමීකරණයක් එනවා ගන්න පුළුවන් කෙටියෙන්. හරි. එතකොට මේ ඔක්කොම ලියලිය ඉන්නේ නැතුව මෙතෙන්ට ආදේශ කරන්න. හරි. එතකොට මෙතෙන්ට දාන්න මේ ඔමෙගාට දාන්න 2πf. හරි. 2πf සමානයි ඔමෙගා නෝට් බිඳුවයි. මේ ඇල්ෆාට මෙතනින් ගන්න ටෝ බෙදීමයි. ඇල්ෆා කියන්නේ ටෝ බෙදීමයි. සමානයි සිම්පල් t. මේ වැඩි කිරීම සිම්පල් t. හරි. මෙන්න මේක ඔයාලට සුළු කරා නම් කෙලින්ම උත්තරයක් ගන්න පුළුවන්. එතකොට මේක මේ බෙදීමයි එක මෙහෙට යවන්න වැඩි කිරීමයි කියලා. වැඩි කිරීම ටෝ එක මෙහෙට යවන්න බෙදීමේ ටෝ කියලා. එහෙනම් මෙතන සිම්පල් t කියන්නේ 2πf i බෙදීම ටෝ කියලා එනවා. හරි. බෙදීම ටෝ සමානයි t. මේකට ආයශ ගන්න උත්තරයක් එනවා. හරි. මේකේ අගයන් ටික ආයශ කරන්න. බලන්න. ටක් ගාලා උත්තරේ. හරි. එතකොට මෙතෙන්ට ආයශ ගන්න තියන්නේ මේ මෙතන කෙලින්ම ආයශ කරන්න 5 වලාගේ 3යි තියෙන්නේ. මම මෙතනින් ලියන්නම්. හරි. එතකොට මෙතන තියෙන්නේ 2 වැඩි කිරීම 5 වලාගේ 3යි තියෙන්නේ. F එක එකට තියෙන 960 බෙදීම 60යි. ඕන්න මේ බින්දුව මේ බින්දුව කපලා දාන්න. හරි. එතකොට මට ලියතේ 96 බෙදීම 6යි කියලා. 96 බෙදීම 6යි කියලා ලියන්න පුළුවන්. ඊට පස්සේ මෙතන I අවශ්‍ය ගුණය දාන්න 0.5. ඊට පස්සේ පුතේ මේකේ යට තව තියෙනවා මේ ටෝක් එක. ඒ ටෝක් එකේ යගේ 10යි. හරි 10යි. මේක සුළු කරාන් පස්සේ සිම්පල් t එනවා. හරි. මම ඉතින් මේක ආයශ කරාන් පස්සේ මේක සුළු කරගත්තාන් පස්සේ ඔයාලට කැපිටල් එක අපිට සුළු කරගත්තාන් පස්සේ නැත්තම් මේ කැල් එක තියෙනවනේ සුළු කරගත්තාන් පස්සේ උත්තරේ 4.8ක් එන්නේ. තප්පර 4.8යි. 41 ප්‍රශ්නය. සරල ප්‍රශ්නයක් තියෙන්නේ. හරි. මෙන්න මෙහෙම. ස්කන්ධය කිලෝ 1යි වන වස්තුවක් තියෙනවා. ස්කන්ධය කිලෝ 1ක් වන වස්තුවක් තියෙනවා. මේකට කිලෝ මේ නිව්ටන් 2.5ක බලයක් දීලා තිනවා කියලා. හරි. එතකොට ලී කුට්ටිය හා මේසය අතර ස්ථිති ඝර්ෂණ සංගුණකයේ 0.4යි වේ කියලා දීලා තිනවා. තිරස් බලයක් එතකොට 2.5 නිව්ටන් තිරස් බලයක් යොදනකොට ඒ මත ක්‍රියා කරන ඝර්ෂණ බලය කොපමණද කියලා අහනවා. හරි. එතකොට ඕගොල්ලන්ට වර්ධින් තැන තමයි කවුරු හරි කෙනෙක් මේකට දාන සූත්‍රය F සමානයි μr. එතකොට F සමානයි μr දාලා μ එක තියෙනවා 0.4යි කියලා. එතකොට මෙතන පල්ලෙහාට එනවනේ mg.
එතකොට mg එකයි මෙතන r එකයි mg 8 සමාන වෙනවා. එතකොට මෙතන ඉන්නේ 10යි. වැඩි කිරීම 10යි. එතකොට 4යි නිව්ටන් කියලා එනවා. හරි. දැන් කවුරු හරි මෙතන 4 උත්තරේ තියෙන ඉඳ 4 මාක් ගන්න පුළුවන්. හරි. හැබැයි සම්පූර්ණයෙන් වැරදි 4 නෙමෙයි. උත්තරේ 4 නෙමෙයි. අපිට ඝර්ෂණ බලයේ අවස්ථා තුනක් තියෙනවා. එතකොට එකක් තමයි ස්ථිතික, ඊට පස්සේ මෙහෙම සීමාකාරී, මේක ගතික. හරි. එතකොට ඔතන දීලා තියෙන්නේ ස්ථිතික ඝර්ෂණ සංගුණකේ. ඒ කියන්නේ මේක චලිත වෙන්නේ නැහැ. හරි. මේ අවස්ථාවේ චලිත වෙන්නේ නැහැ. ඔන්න ඔය අවස්ථාවේ තියෙන්නේ. හරි. සීමාකාරී වෙනකම්ම මේක චලිත වෙන්නේ නැහැ. සීමාකාරී එක පැන්නයන් පස්සේ තමයි මේක චලිත වෙන්න පටන් ගන්න. එහෙනම් අපි මෙතනින් ස්ථිතික ඝර්ෂණ බලය නිව්ටන් 4ක් තමයි ආවේ. හරි. ඒ වුණාට අපි දෙන්නේ කීයද? නිව්ටන් 2.5යි. ඒතර වස්තුව චලිත වෙන්නේ නැහැ. හරිද? එතකොට චලිත වෙන්නේ නැති හින්දා මේ ඝර්ෂණ බලයයි යොදන බලය දෙක සමාන වෙනවා. හරි. ඝර්ෂණ බලය යොදන බලය දෙක සමාන වෙනවා. එහෙනම් මෙහෙන් 2.5 දෙනවා නම් මෙහෙනුත් එන්නේ 2.5 නිව්ටන්. එන උත්තරේ එන්නේ 2.5 නිව්ටන්. උත්තරේ 1 එන්නේ. හරි. මේක තමයි ඔයගන්ට වර්ධින්න පුළුවන් තැන. ඒතර ඒකත් සරල ප්‍රශ්නයක්. ඊළඟ ප්‍රශ්න පුතේ 42 ඔක පැටලෙන්නේ මේ වාෂ්පීකරණයේ තාපාංකය පැටලගත්තාම තමයි මේකේ උත්තරේ වර්ධින්නේ. හරි. ගෘහස්ත විදුලි කේන්ද්‍රයක ඇති ජලය මිනිත්තු 3කදී හරි 100 සෙල්සියස් උෂ්ණත්වයකට ළඟවන අතර තවත් මිනිත්තු 2ක් කේතලයේ ක්‍රියාත්මක කර තබනු ලැබේ. පහත් දැක්කෙන ප්‍රකාශ සලකන්නේ කියනවා. හරි. ඒතර සරලම ප්‍රශ්නයක් මේක. ඒතර ඒ අවසන් මිනිත්තු 2ේදී හරිද? ජලයේ උෂ්ණත්වය සෙල්සියස් 100 ඉක්මවා ඉහළ නැගී. කොහොමද අපි දන්නවා ජලයේ උෂ්ණත්වය 100ට වඩා ඉහළ යන්නේ නැහැ. උපරිම 100යි. හරිද? එතනින් පස්සේ වාෂ්ප වෙන්න ගන්න. හරි. ඒතර ඒක වැරදිනේ කොහොමද? ඒක අපි දන්න දෙයක්. ඔන්න දෙවෙනි එක තමයි පැටලෙන්නේ. B වලින් තමයි පැටලෙන්නේ. හරිද? B වල කියන්නේ උෂ්ණත්වය 100 ළඟා වූ ඊට පමණ ජලයේ වාෂ්පීකරණය වේ. හරි. ඔය වාෂ්පීකරණය කියන කතාවනේ මේ කියන්නේ. ඔය කියන්නේ ජලයේ තාපාංකය ගැන. හරිද? තාපාංකය ගැන කියන්නේ 100 කියලා කතා කරන්නේ තාපාංකය. වාෂ්පීකරණය කියන එක ඕන වෙලාවක වෙනවා. හරි. වාෂ්පීකරණය කියන එක ඕන වෙලාවක වෙනවා. හරිද? ඒ කියන්නේ අපි දැන් රෙදි වේලෙන්නේ වාෂ්පීකරණය හින්දා. හරිද? එහෙනම් B වැරදි. ඔන්න ඕක තමයි පැටලෙන්නේ. සමහරලාට ඔයා තාපාංකයත් එක්ක මේ පැටලලා ගත්තා නම් මේ උත්තරේ වරදිනවා. හරි. C එක මිනිත් 3න් පසු කේතලයේ පතුලේ පැනනගෙන වායු බුබුල වල වැඩිපුරම අඩංගු වන්නේ ජලයේ දියු වාතයයි නෑ. එච්චර වෙලාවක් තියෙන්නේ නෑ පුතේ. වාතය ටික මුලින්ම අයින් වෙලා යනවා. මුලින්ම රත් කරනකොට අයින් වෙලා යනවා. එහෙනම් ඒත් වැරදි, Bත් වැරදි, Cත් වැරදි. උත්තරේ 5 එන්නේ එක. ඒතකොට සරල ප්‍රශ්නය. ඊළඟට තියෙන පුතේ මේ මොකද මේ 43 ප්‍රශ්නේ. මේකත් ඇත්තටම සරල ප්‍රශ්නයක්, අමාරු ප්‍රශ්නයක් නෙමෙයි. මේක කියන්නේ සීසෝවත් තුලිතව පවතී. හරි. දැන් මේක සීසෝ එකක් නම් මේක තුලිතව තියෙනවා. මම මෙතන විවර්තකයක් ගන්නම්. ඔය තියෙන විදිහට. ඒතකොට මේක තියෙනවා ඒතර 15 කිලෝග්‍රෑම් ස්කන්ධයක් තියෙන ළමයෙක් මේ 2 මීටර දුරින් ඉන්නවා කියලා. හරි. මම ඒක මෙතන 2 මීටර දාන්නම්. මේක x1 කියලා දාගන්නම්. මෙතන w1 කියලා දාමු. ඊට පස්සේ කියනවා එක් පාසක වාඩි වෙනම් මේ 20 කිලෝග්‍රෑම් ස්කන්ධයක් වන වෙනස් සිසුවක සිසෝ තුලනය කිරීම සඳහා මේ අනිත් පැත්තෙන් කොච්චර දුරකින් වාඩි වෙන්න ඕනද කියලා. හරි. ඒතර ඔයාලට මේක සරලවම තේරෙනවා. මෙයාගේ බර අඩුයි. හරිද? මේ පැත්තේ වාඩි වෙන එක්කෙනාගේ බර වැඩි. ඒ නිසා මෙයා මෙතන ඉඳලා මීට වඩා ළඟින් වාඩි වෙන්න ඕන. හරි. මම ඒක W2 කියලා දාන්නම්. W2 කියලා දානවා. මෙතන මෙන්න මේ x එක හොයන්න ඕන. හරි. මෙතන x2 කියලා දැම්මොත් මේක හොයන්න ඕන. හරි. ඕක අපි දන්නවා බල සමතුලිතතාව සරලම ගත්තොත් මේ පැත්තේ බල කූරු නැහැ, මේ පැත්තේ බල කූරු නැහැ සමානයි. එහෙමනේ ගන්න වෙන්නේ. එතකොට W1 x1 සමාන වෙනවා. හරි. W2 x2 කියන එකට. හරිද? ඕක ඇත්තටම මේ සරල ක්‍රමයක්. මේකට ආදේශ කරා නම් ඔයාලට උත්තර එනවා. මම ඊට වැඩි ඕනනම් අපි හිතන්න ඕනව නම් හරිද? හිතන ක්‍රමයක් ගත හැකි. මෙතන තියෙන අනුපාතය බලන්න. හරි. මෙතන තියෙන්නේ 15 නේ. මෙයාගේ තියෙන්නේ 15යි කිලෝග්‍රෑම්. හරි. මෙයාගේ තියෙන්නේ කීයද 20යි කිලෝග්‍රෑම්. හරි 20යි කිලෝග්‍රෑම්. හරිද? මේ දෙන්නේ අනුපාතය ගත්තොත් මේක කැපෙනවා 5න් මේක කැපෙනවා 5න්. එතකොට 3ට 4 අනුපාතය. හරි 3ට 4 අනුපාතය. මේක පැත්ත මාරු කරාම දුරවල් දෙක එනවා. ඒ කියන්නේ මෙයා ළඟින් වාඩි වෙන්න ඕනේ. ඒ කියන්නේ 4ට අණු 3. 4 අණු 3 දුරකින් වාඩි වෙලා ඉන්න ඕන. හරි. එතකොට මෙයා මීටර් 2කින් ඉන්නවා නම් මෙයා ඉන්නේ මීටර් 2කින්. හරි. ඉතින් මෙයා ඉන්න අනුපාතය හොයාගත්තා නම් හරි. එතකොට මේක මේ 2 කියන එක 4ෙන් බෙදුවා නම් එනවා. හරි. එතකොට 2 බෙදීම 4යි කියලා කියන්නේ එතකොට 0.5යි. එතකොට මෙයා ඉන්නවනේ 0.5 ඒවා 3ක් දුරින්. එහෙනම් 0.5 වැඩි කිරීම 3. එතකොට එනවා 1.5යි මීටර කියලා සරලව. ඕනනම් අරක මේ හදාගන්න. නැත්තම් මේ විතර. හරි. එහෙනම් මේක තමයි හිතන ක්‍රමය. හිතලා ගත්තොත් මේක මේ විදිහට ගාන හදන එක. කැමති ක්‍රමයකින් හදාගන්න පුළුවන්. ඊළඟට බලන්න පුතේ 44. 44 කියන්නේ ලිඳක ජල මට්ටමට 15 මීටර ඉහළින් පිහිටි ටැංකියකට ලිඳෙහි ජලය 10 කිලෝග්‍රෑම් පොම්ප කිරීමට අවශ්‍ය අවම ශක්තිය අහනවා. හරි. මේ ශක්තිය අහනවා. ඒතර ඒකකේ බලන්න ඒ ඒකේ අහලා තියෙන්නේ කිලෝවොට් පැය වලින්. හරි. මෙතන එතකොට අපි දන්නවා ඔය විභව ශක්තිය උඩින් එන්නේ ඒක ජූල් වලින් එන්නේ උත්තරයක්. හරි. මේ කිලෝවොට් පැය වලින් එනවා නම් ඒ එන ජූල් ගාන කිලෝවොට් පැය බවට පරිවර්තනය කරන්න ඕනේ. ඒතර ඔයාලට මතක තියෙන්න ඕන. හරිද? ඒ මතක තිබ්බනම් ඇත්තටම ලේසි. කිලෝවොට් පැය එකක් කියන්නේ ජූල් කීයක්ද කියලා. ඒතර කිලෝවොට් පැය එකක් කියන්නේ ජූල් 3.6 වැඩි කිරීම 10 6 බලයේ ජූල් වලින් ගත්තොත්.
හරි 3.6 වැඩි කිරීම 10 6 බලය ජූල් වලින් ගත්තොත් එම මේක තමයි එන්නේ. හරි මේ ගන්න විදිහ මම කියන්නම් මේක හදලා ඉවරලා. හරි එහෙනම් දැන් මේක සරලවම අපිට ගන්න පුළුවන්. මෙතන තියෙන ජූල් ගාන ඔය MGH ඉන් දැන ජූල් ගාන කිලෝවොට් පැය වල තියෙන දැන් මේ කිලෝවොට් පැය එක තියෙන ජූල් ගානෙන් බෙදන්න. ඒතර කිලෝවොට් පැය ගාන එනවනේ. හරි එහෙනම් මේකේ ස්කන්ධයේ තියෙන්නේ ඔයගලන්ට සරලවම ගන්න පුළුවන් මෙතන 10යි. හරි වැඩි කිරීම ඊට පස්සේ මේ 15යි. හරි MGH කිව්වම මෙතන 15යි මෙතන වැඩි කිරීම ගුරුත්වත්වන්නේ 10යි. මෙතන MGH ඉඳලා හරි මේ ස්කන්ධය මෙතන මේ G එක H එක මම මාරු කරලා දැන් මේක අවුලක් නැහැ. දැන් මේක එතකොට 10 බලෙන් ලියන්න 1 2 3යි 4යි. හරි 10 4 බලේ. හරිද? මෙතන ඕනනම් 1.5 කරා නම් 10 5 බලයක් එනවා. හරි 1.5 වැඩි කිරීම 10 5 බලයක් එනවා. හරි එම ගන්න පුළුවන්. හරිද? එතකොට 1 2 3යි 4යි 0.7ට බල 4යි 1.5 කරා 10 5 බලය. ඊට පස්සේ මෙතන තියෙනවා 30 වැඩි කිරීම 10 6 බලය කියලා මේ 3.6 වැඩි කිරීම 10 6 බලය කියලා. එහෙනම් මම මේක මෙහෙම කරගන්නවා. මෙතන කපන්න ලේසි. මේක 10 කීයක් වුණා නම් 5ක් වුණා නම් එහෙනම් මේක මෙහෙට දාවලා මේක 36 ගන්නවා. 36 වැඩි කිරීම 10 5යි ජූල් කියලා දාන්න. හරි. එහෙනම් මේක බෙදනවා 36 වැඩි කිරීම 10 5යි ජූල් වලින්. මෙතන ජූල් මෙතනත් එන්නේ එතකොට ජූල් ගාන. එතකොට මේක බෙදුවාම කිලෝවොට් පැය ගාන එනවා. මේ 10 5ට 10 5 කපලා යනවා. 1.5 බෙදන්න මේ 36 බෙදුවෙන් පස්සේ එනවා උත්තරයක්. මම හිතන්නේ මේකේ ආපු උත්තරේ මේ කීයද 0.4යි 2 නේද? 0.4යි 2යි KWH එනවා. හරි. දැන් මෙතන තියෙන ප්‍රශ්නේ තමයි පුතේ කිලෝවොට් පැය එකක තියෙන ජූල් ගාන හොයන හැටි. දැන් මේක ඔයාලට මතක නැත්තම් හොයන්න මෙහෙමයි. හරි. අපි මේක ජූල් කරලා බලමු. 1යි KWH. හරිද? මම මේකේ කිලෝ කියන එක හරි නැති කරනවා 1000න් වැඩි කරනවා. හරි 1000න් වැඩි කරනවා. එතකොට මෙතන එනවා වොට් පැය කියලා. එතකොට වොට් වල ඒකේ අපි දන්නවා JS ඍණ එකයි කියලා. හරි JS ඍණ එකයි කියලා. එතකොට මෙතන ජූල් නේ ගන්න ඕන උත්තරේ. එතකොට JS ඍණ එක තියෙනවා. S ඍණ එක කැපුණා හරි. එතකොට පැයක තියෙන තප්පර ගාන 3600යි. හරි පැයක තියෙන තප්පර ගාන 3600යි මේක තප්පර. එතකොට මේ S ඍණ එකයි S එකයි කැපිලා යනවා. හරි. එතකොට ඔයාලට එනවා 3600 වැඩි කිරීම 1000යි කියලා මෙතන. හරි. 3600 වැඩි කිරීම 1000ක් එනවා. ඒ 1000 එන්නේ මොනවද? ජූල් වලින්. ඒ 1000 එන්නේ ජූල් වලින්. එතකොට මෙතන ගත්තාම 1යි 2යි 3යි 4යි 5යි 3.6 ගත්තා නම් 10 කීය දෙන්නේ 6 බලේ නැත්නම් මේක 10 5 බලේ 1යි 2යි 3යි 4යි 5යි 36 වැඩි කිරීම 10 5 36 වැඩි කිරීම 10 5යි ජූල්. ඒ නිසා තමයි මම මේක මෙතෙන්ට ආයෝජනය කරේ. එහෙනම් මෙන්න මේක ඕගොල්ලෝ මතක තියාගත්තා නම් මේක ලේසියෙන් හදන්න පුළුවන්. හරි. තොලින්. ඊළඟ ප්‍රශ්න පුතේ 45. 45 කියන්නේ ස්කන්ධය මේ මොකද්ද 2000 කිලෝග්‍රෑම් වන විදුලි වාහනයක්. හරි විදුලි වාහනයක් තප්පර 10කදී නිශ්චලතාවයේ සිට 20 ms ශ්‍රේණියක දක්වා ත්වරණය වේ. හරි. ඒ කියන්නේ නිශ්චලතාවයේ ඉඳලා 20 ms ශ්‍රේණියක දක්වා ත්වරණය වේ. ඔතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා නියත ත්වරණය සහ ත්වරණය. ඔතන නියත ත්වරණය නෙමෙයි තියෙන්නේ ත්වරණය වේ කියලා තියෙන්නේ. හරි. එතකොට අපි නියත ත්වරණය තිබ්බොත් මේක වෙන ක්‍රමයකට හදන්න පුළුවන්. එතකොට 80 කිලෝවොට් කියලා උත්තරයක් ගන්න පුළුවන්. හැබැයි මෙතන තියෙන්නේ ත්වරණය වේ කියලා. ත්වරණය වේ නම් මෝටරේ අවශ්‍ය ක්ෂමතාව කොපමණද කියලා අහනවා. මෙතන එතකොට සරල දෙයක් තියෙනවා. අපි භාවිතන්නේ ශක්ති සංස්කෘතික මූල ධර්මය. හරි. එතකොට ඔතන ක්ෂමතාව කියලා කියන්නේ එතකොට මෝටරේ වෙච්ච ශක්තිය ක්ෂමතාවට සමාන වෙනවා. හරි. එතකොට ප්‍රධානයි ප්‍රධානයි මොකක් වෙනවද? සමාන වෙනවා. එතකොට මෝටරේ අවම ක්ෂමතාව කිව්වයන් පස්සේ මෝටරෙන් කරලා තියෙන කාර්ය බලන්න. හරි මෝටරෙන් කරලා තියෙන චාලක ශක්තියක්. එහෙනම් ඒ චාලක ශක්තිය කාලෙන් බෙදුවයන් පස්සේ එනවා ක්ෂමතාව. ඒක ශක්තියානියක් නැති හින්දා ඒ දෙක සමානයි. එහෙනම් සරලවම ගන්න පුළුවන්. මෙතන ඔයගොල්ලන්ට භාගයයි MV වර්ගයේ බෙදීම සිම්පල් T කියලා. ඒතර ඒක ලේසියෙන් ගන්න පුළුවන්. සිම්පල් T. එසුළු ගන්න පුළුවන්. භාගයයි M ස්කන්ධේ තියෙන්නේ 2000යි. හරි. ප්‍රවේගයේ තියෙන්නේ එතකොට කීයද 20 වැඩි කිරීම 20යි. බෙදීම මෙතන තියෙනවා කීයද 10ක්. හරි. ඒතර මේක සුළු කරන්න මෙතන 1000ක් වෙනවා. මේකට මේක කපලා දාන්න. හරි. මේකට මේක කපලා දාන්න අපි කිලෝවොට් ගන්න ආයි මේක කීයෙන් බෙදන්නද 10න් බෙදලා දාන්න. හරි කිලෝවොට් ගන්න මේක 10න් බෙදා. ඊට පස්සේ මේ දෙකට මේ දෙක කපන්න පුළුවන්. මෙතන එකක් ඉතුරුනවා. මේ බින්දුන්ට මේ බින්දුන කැපුවා 2 2 4යි 40යි කිලෝවොට්. ඒක සරල ප්‍රශ්නයක්. ඒ විතර ගන්න පුළුවන්. 46 ප්‍රශ්න පුතේ ඒකත් ලේසි ප්‍රශ්නයක්. ද්‍රව්‍යයක අවදි සංක්‍රමණ උෂ්ණත්වයේදී කියලා ප්‍රශ්නයක් අහලා තියෙනවා. ඒතර අවදි උෂ්ණත්වය අපිට හම්බුනේ විද්‍යුත් පාඩමේ. විද්‍යුත් පාඩමේ සුපිරිසන්නායක කියන තැන. හරි. අපි ඒකට ප්‍රස්තාරයක් යන්දා. එතකොට උෂ්ණත්වය අඩු කරන් යනකොට ප්‍රතිරෝධය අඩු වෙනවා. හරි. ප්‍රතිරෝධය අඩු වෙලා ගිහිල්ලා හරිද? යම්කිසි උෂ්ණත්වයකදී ප්‍රතිරෝධය ශුන්‍ය වෙලා යනවා සුපිරිසන්නායකවල. හරි. මෙන්න මේ ප්‍රතිරෝධය ශුන්‍ය වෙන උෂ්ණත්වයට තමයි අපි කියන්නේ මොකද්ද? අවදි උෂ්ණත්වය. ප්‍රතිරෝධය ශුන්‍ය වෙන උෂ්ණත්වය අවදි උෂ්ණත්වය. එහෙනම් බලන්න මෙතන එහි විද්‍යුත් සන්නායකතාව ශුන්‍ය වෙයි වැරදි එක. හරි. උපරිම ප්‍රතිරෝධයක් පැවතී කියන එකත් වැරදි. ඒතර උපරිම ප්‍රතිරෝධයක් තියෙන්නේ අවදි උෂ්ණත්වයේදී. හරිද?
සුපිරිසන්නායකයක් බවට පත් වේ. හරි සුපිරිසන්නායකයක් බවට පත් වෙනවා. ඒ කියන්නේ ප්‍රතිරෝධය ශුන්‍ය වෙලා යනවා. එහෙනම් උත්තරේ 3 තමයි ගන්න වෙන්නේ. විද්‍යුත් පරිවාරකයක් බවට පත් වේ. අරසන්නායකයක් බවට පත් වේ කියන ප්‍රකාශ වැරදි. අපි බලමු පුතේ 47 ප්‍රශ්නේ. හරිද? ඒකේ තියෙනවා මේ 500 මිලිලීටර් සම්පූර්ණයෙන් තෙල්. ඒ කියන්නේ තෙල් 500 මිලිලීටර් සම්පූර්ණයෙන් පුරවා ඇති බෝතලයක්. හරි. එතකොට මේකේ මිලිලීටර් 500ක් සම්පූර්ණයෙන් පුරවලා තියෙනවා. හරිද? මේ බෝතලයක් 20 ඉඳලා කී වෙනකන්ද 70 වෙනකන්. 20 ඉඳලා සෙල්සියස් අංශක 70 දක්වා උෂ්ණත්වය වැඩි කරනවා. මේකේ උතුරලා යන ප්‍රමාණය තියෙනවා 3.5 මිලිලීටර් කියලා ප්‍රමාණයක්. හරිද? තෙල් වල පරිමාප සාන්ද්‍රතා සංගුණකයේ දීලා තියෙනවා 9.5. වැඩි කිරීම 10 බලය. 9.5 වැඩි කිරීම 10 බලය. ලෝහයේ පරිමාප සාරණය කොහොමද කියලා අහනවා. එතකොට ලෝහයේ පරිමාප සාරණය කියන්නේ මෙන්න මේ බෝතලේ ගැමානේ. හරි. බෝතලේ ගැම අහලා තියෙන්නේ. පරිමාප සාරණ සංගුණකය කියන්නේ බෝතලේ ගැම අහලා තියෙන්නේ. හරි. එතකොට ඔයාලට මේක අගේ ඉඳලා මුලට බැලුවොත් එම බෝතලේ ගැම හොයන්න. හරිද? අපි දාන්න ඕනේ. ඩෙල්ටා V සමානයි ගැම V1 ඩෙල්ටා තීටා. හරි. එතකොට මේ V1 කිව්වම බෝතලේ ආරම්භක පරිමාප ප්‍රශ්නයක් නැහැ මිලිලීටර් 500යි. මේ තීටා කියන්නේ උෂ්ණත්වය වෙනස 70න් 20ක් ගියාන් පස්සේ 50යි. ඒක ප්‍රශ්නයක් නැහැ එතකොට මෙතන. හරි. ගැම හොයන්න ඕන. V1 එතන අපි 500ම දාමු. ඩෙල්ටා තීටා 50යි. හරි. ඒක ප්‍රශ්නයක් නැහැ. එතකොට ප්‍රශ්නේ තමයි ඩෙල්ටා V. ඩෙල්ටා V හෙව්වනම් මෙතන උත්තරයක් එනවා. එතකොට ඇත්තටම මේක අර අපි රචනා ප්‍රශ්නයක හදනවා නම් හෙන වටයක් ගිහිල්ලා සමීකරණ ලියලා තමයි ඩෙල්ටා V හදා ගන්න ඕන. තේරුණාද? හැබැයි මතක තියාගන්න MCQ ප්‍රශ්නයක ටයිම් නැහැ. MCQ ප්‍රශ්නයක ටයිම් නැහැ. රචනා ප්‍රශ්නයක් වගේ ලිය පැය ගාණක් හදන්න. තේරුණාද? හරි මිනිත්තු 15ක් විතර වැය ගන්න ටයිම් නැහැ. එතකොට අනිත් ප්‍රශ්න ගන්න ටයිම් මදි වෙනවා. හරි දැන් ඔයාලට මෙතන මේ තියරිය හොඳට මතක නා. මෙතනින් පොඩි ඒ හිතන කාරණේ මතක් වුණා නම් ශනිකව මෙතනට ඒක ආයශ කරන්න විතරයි තියෙන්නේ. ආයශ කරන්න අවශ්‍ය කරන සුළු කිරිල්ල තියරිය මතක් වෙන්න ඕන ලේසියෙන් හිතන ක්‍රමය. හරිද? ඒ කියන්නේ පුතේ මේක සරලවම හිතන්න පුළුවන්. මේ තෙල් එක මේක රත් කරාන් පස්සේ 20 ඉඳලා 70 වෙනකම් මේ තෙල් එක ප්‍රසාරණය වෙනවා. හරි. එතකොට මේ සම්පූර්ණ තෙල් එක ප්‍රසාරණය වෙන එකේ උතුරන පරිමාව අඩු කරාම වෙනවා මෙන්න මේ භාජනයේ පරිමාව. හරි. ඒ කියන්නේ මේ තෙල් එක සම්පූර්ණයෙන් ප්‍රසාරණය වෙච්ච එකෙන් උතුරා ගිය එක අඩු කරාන් පස්සේ අපිට එනවා භාජනයේ හරිද ප්‍රසාරණය වෙච්ච පරිමාව. හරිද? අන්න ඒක මෙතනට දැම්මනම් ඔයාලට උත්තරයක් ගන්න පුළුවන්. අන්නේ ලොජික් එක තමයි පොඩ්ඩක් හිතෙන්න ඕනේ වෙලාවේ. නැත්නම් ඔයාලට වැඩිපුර ටයිම් යනවා. හරි. එහෙනම් මම මෙතෙන්ට මේ තෙල් වල සම්පූර්ණ පරිමාප සාරණය වෙන්න පුළුවන්. ඒතකොට ඩෙල්ටා V සමානයි ගැමා V1 ඩෙල්ටා තීටා දාන්න. හරිද? ඒතර මේකේ ගැමා එක හරිද? තියෙනවා අපිට 9.5 වැඩි කිරීම 10 බලය කියලා. හරිද? V1 500යි V1 500යි. ඒතර ඩෙල්ටා තීටා කියන්නේ උෂ්ණත්ව වෙනස මෙතන කීයද 50යි. ඒක කෙටියෙන් දාගන්න මේ 70 20 කියලා දාන්න ඕනේ නැහැ. ඒක ගන්න ප්‍රශ්නෙින්ද මේක සුළු කරලා උත්තරේ දාන්න. හරි. මේක සුළු කරලා ගන්න උත්තරේ ඔයාලට කපන්න පුළුවන්. එතනින් එතකොට 1යි 2යි 3යි මේ බිංදු 3ට මෙතනින් කපන්න පුළුවන්. මෙතන ඍණ 1 බලයක් ඉතුරු වෙනවා. පසරප්පා 25යි. එතන පසරප්පා 25යි. එතන මෙතන 2.5ක්. එතන 9.5 වැඩි කිරීම 2.5යි කියලා එනවා. ඔන්න කැල්ලගේ සුළු කරගන්න. කැල්ලගේ සුළු කරා නම් අඩ එනවා මේක. ඒකෙන් මේක අඩු කරන්න. හරි. ඒකෙන් මේක අඩු කරාන් පස්සේ නෝ මෙතෙන්ට එන එක. ඊට පස්සේ මේක දාලා සුළු කරන්. සුළු කරලා ගන්න උත්තරේ. ඒතර ගන්න උත්තරේ. එතකොට මේ දෙක සුළු කරාන් පස්සේ එන්නේ 23.75යි. 23.75යි. දැන් මෙතෙන්ට එන එක හොයන්න මේකෙන් මේක අඩු කරන්. 23.75න් අඩු කරන්න 3.5. හරි. එතන මෙතන 20.25 20.25 මේක මෙහෙට අරන් යන්න වේදීමක් කියලා සුළු කරා. හරි. මෙතන පස්සරප්පා 25යි 25.3යි 25.3යි. හරි. එහෙනම් මම මෙතන ලියනවා 20.25 ගැමා. එතන 25යි 25 වැඩි කිරීම 10 බලය. 3 බලය මේක මෙහෙට ගියාලා බෙදන්න. හරි මේක බෙදන්න මෙහෙට. එතකොට එනවා මේ මෙතන ගැමා එක එනවා. එතන ගැමා සමානයි 20.25 බෙදීම 25 වැඩි කිරීම 10 බලය. 3 උට්ට ගියාම ඍණ 3යි. මේක මේක බෙදා. එතකොට එනවා 20.25 බෙදීම 25. 20.25 බෙදීම 25. 25 කිව්වයින් පස්සේ 0.8යි එකක් එනවා. හරිද? ඍණ 3 උට්ට ධන 3 උට්ට ගියාම ඍණ 3යි. 10 ඍණ 3 බලය එනවා. හරි. දැන් මේකේ උත්තර තියෙන්නේ දශම ස්ථාන පළවෙනි පූර්ණ සංඛ්‍යා ගාවට තියෙන්නේ. පූර්ණ සංඛ්‍යා ගාවට තියෙන්නේ. එහෙනම් මේක මේ දශමයේ මෙතනilla මෙතෙන්ට ගන්න. මේ දශම මෙතනilla මෙතෙන්ට ගත්තාන් පස්සේ ඍණ 1යි. මේ ඍණ 1යි ඍණ 3යි කියන්නේ ඍණ 4යි. එහෙනම් 8.1 වැඩි කිරීම 10 ඍණ 4 බලයක් කියලා එනවා. එතකොට සරලයි. හරිද? එතකොට ඔයගොල්ලෝ මතක තියාගන්න සාමාන්‍යයෙන් අපි MCQ කරනකොට
හරි MCQ කරනකොට ඉක්මනට කරගන්න පුළුවන් වෙන්න ඕන සහ මේ පොඩි කාරණා මතක් වෙන්න ඕනේ අපිට. හරිද? ඒ කියන්නේ නැත්තම් ඔයාලට පැටලෙනවා. හරි දැන් මෙන්න මෙතන මේ කියන තර්කය මතක් වුණේ නැත්තම්. හරි දැන් අපි මේ දෙක අඩු කරා. මේ අඩු කරපු තර්කය මතක් වුනේ නැත්තම් මේක වටයක් යන්න වෙන සුළු කරගෙන ඒතර ටයිම් මදි වෙනවා. හරිද? ඒ නිසා MCQ කරන විදිහට කරන්න ඕන. රචනා ප්‍රශ්න කරන විදිහට කරන්න ඕන. ව්‍යුහගත රචනා කරන විදිහට කරන්න ඕන. හරි ඒ ක්‍රම තුන අනිවාර්යෙන් අල්ලගන්න. තව පොඩි කාලයක් තියෙනවා. අට අනිවාර්යෙන් මේ පොඩ දාන්න පුළුවන්. හරි. එහෙනම් අපි ඉතුරු ටික බලමු ඊට පස්සේ. ඊළඟ පොතේ 48 ප්‍රශ්නේ සුජුකෝණාස්ත්‍රාකාර හරස්කඩක් සහිත ඇලක් ස්ථානයකදී පළල 8 මීටර සහ මේ මොකද්ද 2 මීටර වෙනවලු. හරිද? ඒ කියන්නේ පළල 8යි ගැඹුරු 2යි වෙනවලු. ඊට පස්සේ පළල 4 මීටර හා 3 මීටර දක්වා පටුවේ කියලා කියනවා. හරිද? ඒ කියන්නේ අඩු වෙනවලු 4 ඉඳලා 3 වෙනකන් අඩු වෙනවලු. ඇලේ පුළුල් කොටසේ ජලය ගලා යන වේගය 3 ms දින එක නම් පටකොස්ටරේ ජලය ගලා යන වේගය අහනවා. ඉතින් මේක ඇත්තටම සරල ප්‍රශ්නයක්. මේ මොකද්ද අපි සංතුලිත සමීකරණේ හරිද A1 V1 සමානයි A2 V2 කියලා එකක්. හරි ඔයා මේ තියෙන විදිහට ආශා කරන්න. එතකොට ඔයාට උත්තරයක් එනවා කැපිලා කියලා සරලම උත්තරයක්. හරි. එතකොට මේකේ අපි මේ පල්ල පැත්ත මෙහෙ ගත්තොත් එම මේක එන්නේ ඒකේ වර්ගඵලය එන්නේ. මේකේ තියෙන්නේ මොකද්ද මේ සුජුකෝණාස්ත්‍රාකාර හැඩයක් හින්දා 8 වැඩි කිරීම 2යි. හරි දිග වැඩි කිරීම පල්ල. හරිද? ඊට පස්සේ මේ පල්ල පැත්තේ මේ ජලය ගලා යන වේගය මෙතන 3යි කියලා දීලා තියෙනවා. හරි. ඊට පස්සේ මේ පැත්තේ හරස්කඩ ඔයා ගත්තොත් එම ඩෙසිම් එක ගන්න පුළුවන්. මේ පැත්තේ ඉන්නේ හරස්කඩ 4 වැඩි කිරීම 3යි කියලා. මේක 4 වැඩි කිරීම 3යි. මෙන්න මේ පැත්තේ වේගය V2 හොයන්න කියලා කියනවා. හරි. එවනේ කියන්නේ. හරි ජලය ගලා යන වේගය මොකක්ද කියලා අහනවා. මේ ඉතින් මේක අපේනව කපලා දාන සුළු කරාන් පස්සේ උත්තරයක් ගන්න පුළුවන්. ඔයාලට. හරි මේ තුනට මේ තුන කපන්න. හරි 4ක් 1යි 4ක් 2ක් වෙනවා. 2ක් 2 4යි. එහෙනම් මෙතන 4යි සමානයි V2. V2 කියන්නේ 4යි. ඒකක දාන්න මොකක්වත් ඕනේ නැහැ. උත්තරය ගන්න තියෙන්නේ. හරි. 49. හරිද? 49 බලන්න. රූපේ දක්වා ඇති පරිදි ජලය සහිතව මුළු ස්කන්ධේ 5 කිලෝග්‍රෑම් වන භාජනයක් තරාදියක් මත ගිල්වා ඇත තරාදියක් මත තබා ඇත සැහැල්ලු තන්තුවකින් එල්ලද 1 කිලෝග්‍රෑම් වන ගෝලයක් ජලයේ ගිල්ලා ඇත. හරිද? එතකොට අනු තන්තුවේ ආද්‍ය නිව්ටන් 5යි නම් තරාදියේ පාඨාංකය මොකක්ද කියලා අහනවා. ගුරුත්ව ත්වරණය දීලා තියෙනවා. හරි. දැන් මේක මෙහෙමයි. හරිද? ඔක අපි කාට හරි කෙනෙක්ට මේක සරලවම හිතුවොත් මේකට උත්තරයක් ගන්න පුළුවන් පුතේ. සරලම අවස්ථාවට හිතුවොත් එම් උත්තරයක් ගන්න පුළුවන්. මේක සංකීර්ණව හිතුවොත් එම ඔයාට මේක අමාරු. ඊට පස්සේ සුළු කිරීම දාලා දාන්න ඕනේ. මේ MCQ ප්‍රශ්න දෙන්න හිතන්න. හරිද? MCQ ප්‍රශ්න දීලා තියෙන හිතන්න. හරිද? සුළු කර ඉන්න නෙමෙයි. හරිද? උපරිම අඩු කාලයකින් උත්තරයක් ගන්නයි තියෙන්නේ මේ MCQ ප්‍රශ්න වලට. හරි මෙතන ගෝලයක් ගිල්ලා තියෙනවා. මෙතන තියෙනවා මෙහෙම. හරිද? ඒ නිසා MCQ කරන්න MCQ කරන විදිහට එතකොට එහෙම කරා නම් ඔයාට මේකට උත්තරයක් ගන්න පුළුවන්. හරි. මෙහෙමදී හරි. දැන් මේකේ අපි ගත්තාන් පස්සේ මේ ගෝලයේ ස්කන්ධය කිලෝ 1යි. හරිද? ඊට පස්සේ මේ ජලය සහිතව මුළු ස්කන්ධය. හරි ජලය සහිතව මුළු ස්කන්ධය කිලෝ 5යි. ඊට පස්සේ ගෝලයේ ස්කන්ධය කිලෝ 1යි. හරි. එතකොට මේක කිලෝ 1යි. හරිද? මේ කිලෝ 5යි. ඔම තියෙන්නේ. හරිද? ඔයෙන් අහනවා මේ තන්තුවේ ආත්‍ය නිව්ටන් 5ක් උඩට එනවා. නිව්ටන් 5ක් එනවා. මෙන්න මේ තරාදි පාඨාංකය කීයක්ද කියලා අහන්නේ. තරාදි පාඨාංකය කීයක්ද කියලා අහන්නේ. හරි. දැන් මේක පටල ගත්තොත් අපිට උත්තර ගන්න බැරි වෙනවා. හරිද? දැන් මේකේ ඉරලා මේ U දාලා mg දාලා t හොයන්න ගිහලා එහෙම මෙන් කරගත්තොත් එමේ ඇත්තටම මේකට උත්තරයක් ගන්න වෙලා යනවා. හරිද? මේකේ සරලම තර්කෙ මෙච්චරයි. මෙන්න මේක මුළු පත්තියක් කියලා ගන්නට. හරිද? මේ සම්පූර්ණ පත්තිය කියලා ගන්න. ගත්තාන් පස්සේ ඔයාලට ඇත්තටම පල්ලෙහාට මේ තරාදියට එනවා කිලෝ 5යි 1යි කීයයිද? 6ක්. හරි. කිලෝ 6ක බරක් එනවා. හරිද? එතකොට කිලෝ 6යි එනවා කිලෝග්‍රෑම් 6ක් එනවා. එතකොට කිලෝග්‍රෑම් 6යි කියන්නේ පල්ලෙහාට එනවා නිව්ටන් කීයක්ද? හරිද? මේක ගත්තාන් පස්සේ නිව්ටන් 60ක්. නිව්ටන් 60ක් එනවා. හරි. නිව්ටන් 60න් අඩු වෙනවා කොච්චරද? මෙන්න මේ ආත්ති හින්දා උඩට ඇති වෙනවා කීයක්ද? 5ක් අඩු වෙනවා. 5ක් අඩු වෙනවා. එහෙනම් මේ 60න් 5ක් අඩු කරාන් පස්සේ අපිට උත්තරයක් එනවා 55යි නිව්ටන් කියලා සරල තියරියක් හදන්න පුළුවන්. හරි. ඔය තමයි MCQ හදන විදිහට හදනවා නම් ඔක හදන ක්‍රමය. හරි. එහෙනම් උත්තරේ 55යි. සරල ප්‍රශ්නයක් හිතුවා නම් හදන්න පුළුවන්. ඊළඟ 50 වෙනි ප්‍රශ්නේ. හරිද? මේකත් බලමු කියවලා. අවකර පරිණාමයක 240iv සහ 12iv. හරි. ඒ කියන්නේ 240iv 12iv. හරිද? මේ අපි එතකොට පරිණාමයක් ගත්තොත් මේ පැත්තේ 240iv මේ පැත්තේ අපි බලමු 12iv. එම කියන්නේ අවකර. හරිද? ඒ කියන්නේ මේ තියෙන ප්‍රාථමිකයේ මේ ද්විතීකයේ. හරිද? එතකොට v එක මේ විභවාන්තරය වැඩි එකේ ඉඳලා අඩු එකක් බවට පත් කරනවා. ඒක තමයි අවකර කියන්නේ. ඊට පස්සේ අඩු එකක් වැඩි එකක් කරනවා නම් ඒක අධිකර, වැඩි එකක් අඩු එකක් කරනවා නම් මේක අවකර. හරි. ද්විතීක දඟරයට 6යි වෝල්ට්. මේ පැත්තට 6යි වෝල්ට්. මේක ප්‍රාථමිකයේ මේක ද්විතීකයේ. 6යි වෝල්ට් විදුලි උපකරණයක් සම්බන්ධ කර ඇත. ප්‍රාථමික දඟරයේ ධාරාව හොයන්න කියනවා. පරිපූර්ණයිලු. හරි. එහෙනම් මේක ඇත්තටම සරල තර්කයක් තියෙන්නේ. හරිද? ද්විතීකයේ දීලා තිනවා ප්‍රාථමිකයේ. හරිද? අහලා තින්නේ මොකද්ද? ප්‍රාථමිකයෙන් ගන්න ධාරාව අහන්නේ. දැන් මේක පරිපූර්ණයි නම් මේක වොට් 6 නම් මේකත් වොට් 6යි. හරි. මේක වොට් 6 නම් මේකත් වොට් 6යි. එහෙනම් මේ පැත්තේ පරිපූර්ණින්ද ශක්තිය අනියන්නේ නැහැ. එහෙනම් සරල මෙතන දාන්න p = vයි.
P7 VI දාන්න මෙතන තියෙනවා එතකොට මේ කීයක්ද 6 මෙතන 240 240 I වලට උත්තරයක් එනවා සුළු කළ ගන්නට. ඔතන අහලා තියෙන්නේ මොනවද මිලි ඇම්පියර් වලින්. මිලි ඇම්පියර් වලින් අහලා තියෙන්නේ. ඒ කියන්නේ I සමානයි මෙතන 6 බෙදීම 240 වැඩි කිරීම 1000 කියන එක. හරි. මේක ඇම්පියර් වෙන්නේ ඇම්පියර් මිලි ඇම්පියර් ගන්න 10න් වැඩි කරන්න මේකයි කපලා දාන්න. හරි. මේක බෙදන්න. බෙදලා ඔයාලට සුළු කරාන් පස්සේ උත්තරයක් එනව නේද 0. මේක sorry මේකයි සුළු කරාම එතන 6යි 6ක් 1යි 4යි එතකොට එනවා 0.2 කීයද එන්නේ 25 මිලි ඇම්පියර් 25 මිලි ඇම්පියර්